අද අපි අරගෙන ඇවිල්ලා තියෙන්නේ ටිකක් වෙනස් විදිහේ රිවිව් එකක්. Honda Chally කියන්නේ බයික් වලට ආදරය කරන හැමෝම දන්න බයික් එකක්. මේකට Chally කියලා කිව්වට මේකේ මොඩල් නේම් එක වෙන්නේ CF70. Honda Chally එකේ cubic capacity එක එහෙමත් නැත්නම් engine capacity එක අනුව version 3ක් නිෂ්පාදනය වුණා. CF50, CF52, CF70 කියන්නේ ඒවා. මේකේ තියෙන හුරුබුහුටි පෙනුම සහ හැන්ඩලිං වල තියෙන පහසුව නිසාම මේක පිරිමි පාර්ශවය වගේම කාන්තා පාර්ශවය අතරත් ජනප්‍රිය වුණා. මේ බයික් එකේ ඩිසයින් එක 1969 නිෂ්පාදනය කරපු Honda Dax කියන මොඩල් එකට තරමක් දුරට සමානයි. Honda Chally මුලින්ම නිෂ්පාදනය වෙන්නේ 1972 දී. 1972 ඉඳලා 2000 වෙනකම් මේ බයික් එක නිෂ්පාදනය වෙලා තියෙනවා. මේකේ බරින් අඩුකම නිසාම හැන්ඩලිං වලදී ගොඩක් පහසුයි. මේ බයික් එකේ මිලත් අනෙක් බයික් වලට සාපේක්ෂව ගොඩක් අඩුයි. 1992 අවුරුද්දේ Chally බයික් එක මිල වෙලා තියෙන්නේ රුපියල් 2500කට ආසන්න ගාණක්. අද අපි අරන් ඇවිත් තියෙන බයික් එක ස්ටොක් බයික් එකක් නෙමෙයි. මේ බයික් එක ගොඩක් මොඩිෆිකේෂන් කරලා තියෙනවා. ඔරිජිනල් බයික් එකේ හෙඩ්ලයිට් එක වෙනුවට මේකේ ආෆ්ටර් මාකට් හෙඩ්ලයිට් එකක් යූස් කරලා තියෙනවා. හෙඩ්ලයිට් එකට ප්‍රොජෙක්ටර් ලයිට් එකක් තමයි යූස් කරලා තියෙන්නේ. හෙඩ්ලයිට් එකත් එක්කම ඔරිජිනල් එන ස්පීඩෝමීටර් එක වෙනුවට මේකේ ආෆ්ටර් මාකට් ස්පීඩෝමීටර් එකකුත් වෙනම ටැකෝමීටර් එකකුත් යූස් කරලා තියෙනවා. හෙඩ්ලයිට් එකට ඉහළින් කස්ටම් වින්ඩ්ෂීල්ඩ් එකක් සවි කරලා තියෙනවා. මේකේ සිග්නල් ලයිට් වලටත් තරමක් පොඩි ආෆ්ටර් මාකට් ලයිට්ස් 4ක් තමයි යූස් කරලා තියෙන්නේ. මේකේ ෆ්‍රන්ට් සස්පෙන්ෂන්ස් විදියට ටෙලස්කෝපික් ෆෝක් එකක් තමයි එන්නේ. බයික් එකේ ෆ්‍රන්ට් එකට ඇලොයි වීල් එකත් එක්ක 350/10 සයිස් ටයර් එකක් යූස් කරලා තියෙනවා. ඔරිජිනල් එන ඩ්‍රම් බ්‍රේක්ස් වෙනුවට 3mm ඩිස්ක් එකක් ෆ්‍රන්ට් බ්‍රේක් සිස්ටම් එකට යූස් කරලා තියෙනවා. මේ බයික් එකේ තියෙන්නේ 2 valve single cylinder 4 stock air cooled engine එකක්. මේකේ 3 speed gear system එකක් එනවා. Honda Chally එකේ clutch එකක් stock එන්නේ නැති වුණත් මේ බයික් එක modification වලදී clutch එකක් add කරලා තියෙනවා. මේකේ air filter එකත් after market එකක් තමයි use කරලා තියෙන්නේ. බයික් එකේ පිටිපස්සේ ටයර් එක විදිහට 130යි 90යි 10 වගේ තරමක් ලොකු ටයර් size එකක් original rim එකත් එක්ක use කරලා තියෙනවා බලා ගන්න පුළුවන්. මේකේ exhaust එක විදිහට after market silencer එකක් use කරලා තියෙනවා.
සයිඩ් මිරර්ස් වලටත් ක්‍රෝම් මෙටල් සයිඩ් මිරර් එකක් යූස් කරලා තියෙනවා. මේකේ පිටිපස්සේ ස්ටොක් යන හයිඩ්‍රොලික් ෂොක් එක වෙනුවට ගෑස් සස්පෙන්ෂන්ස් යූස් කරලා තියෙනවා බලා ගන්න පුළුවන්. ඉතින් ඔයාලා ළඟත් මේ වගේ මොඩිෆිකේෂන් කරපු වාහන තියෙනවා නම් පහලින් කමෙන්ට් එකක් දාන්න. අද අපේ වීඩියෝ එකත් එක්ක එකතු වුණ ඔයාලා හැමෝටම ගොඩක් ස්තුතියි. වීඩියෝ එක හොඳයි නම් මේ වගේ වීඩියෝ ඉස්සරහටත් බලන්න අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න. අපිව Facebook, Instagram follow කරන්න. අපේ වීඩියෝ එකක් දාපු ගමන් බලන්න බෙල් අයිකන් එක ක්ලික් කරන්න. අලුත් වීඩියෝ එකකින් ඉක්මනින් හමු වෙමු.